Welcome to my YouTube channel. Hi guys, ඉතින් අද වීඩියෝ එක දැක්ක ගමන් දන්නවා මොනවා ගැනද කියලා. Shein එකේ පැකේජ් දෙකක් තියෙනවා. මම මේක දෙක අන්බොක්ස් කරා. හැබැයි වීඩියෝ එකක් ගේනවා කියලා හිතන් හිටියා. වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් අද මම මේ පැකේජ් දෙක මම මොනවද ඕඩර් කරේ කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. බලමු මෙන්න මේ පොඩි පැකේජ්. නෑ අපි ලොකු පැකේජ් එකක් ගමු. මේ පැකේජ් එක ඉස්සරලාම තියෙනවා මේක ජම්ප් ෂූට් එකක් මේ විදියට පේනවාද මේ විදියට තියෙන්නේ ජම්ප් ෂූට් එකක් මේක උනේ ඩොලර් මේක උනේ ඩොලර් 16ක් විතර මේ ජම්ප් ෂූට් එක හරිම ලස්සනයි අන්දහම මම ෆිට ඔන් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඊළඟ වීඩියෝ එකේ ඊළඟට ජම්ප් ෂූට් එකක් තියෙනවා ඊට පස්සේ මේක මේක ටියුබ් টොප් එකක් අර ජම්ප් ෂූට් එක මම කලින් පෙන්නපු ජම්ප් ෂූට් එක මම දැම්මේ එක්ස්ට්‍රා ස්මෝල් සයිස් මේක ටියුබ් টොප් එකක් මේකත් සයිස් එක මම දැම්මේ එක්ස්ට්‍රා ස්මෝල් සයිස් එක මේක වුණා ඩොලර් මට මේ වගේ ප්‍රයිසස් මතක නැහැ මම ස්ක්‍රීන් එකේ ප්‍රයිස් එක දාන්නම් කියලා මේක මේ මැටීරියල් එකත් හරිම හොඳයි අර ෂීන් එකේ අතරම ප්‍රයිසස් ගොඩක් අඩුයි ඉතින් මැටීරියල්ස් මාර හොඳයි ඒ වගේ ක්වොලිටි ඊළඟට තියෙනවා මේකත් ජම්ප් ෂූට් එකක් ජම්ප් ෂූට් එකක් මේ ජම්ප් ෂූට් එකේම ග්‍රීන් කලර් එකත් මගේ ළඟ තියෙනවා මේ ජම්ප් ෂූට් එකේම ඒකත් හරිම ලස්සනයි මේ ජම්ප් ෂූට් එක මේකත් උනේ ඩොලර් 15ක් හරි 16ක් හරි මේ ජම්ප් ෂූට් එක ඒක ඉවරයි. ඒ පැකේජ් එක ඉවරයි. මම මේ අඳන් ඉන්න මේක බොඩි සූට් එකක්. මේකත් ෂීන් එකේ තමයි ගත්තේ. අර කලින් පැකේජ් එකේම තිබ්බ හැට මම දැන් ඇඳගත්තා. මේක උනේ ඩොලර් මේක එක්ස්ට්‍රා ස්මෝල් සයිස් එක. කොහොනා ඩොලර් 7ක් විතර. ඊළඟ පොඩි පැකේජ් එක. ඒකේ නම් තියෙන්නේ මං ආසම වෙනවා. මෙන්න මේ টොප් එක මම ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ මේ টොප් එක මේකත් සයිස් එක්ස්ට්‍රා ස්මෝල් එක ඒක උනේ ඩොලර් 4 3ක් 4ක් තමයි මතක ඊළඟට තියෙන ආසක මේක වන් ෂෝල්ඩර් টොප් එකක් ඒක වන් ෂෝල්ඩර් උනාට අර මම පෙන්නන්න මේ වන් ෂෝල්ඩර් උනාට මෙන්න මෙතනින් මෙන්න මේ බෙල්ලෙන් ගැට ගන්නවා වගේ මෙන්න මෙහෙම රවුමට මෙන්න මෙහෙම ගැට ගහලා වගේ මේවා කරන්න ලස්සන එකක් තියෙනවා ඒක හරිම ලස්සනයි මම මේ ෆිට ඔන් කරලා පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකෙන් මේක උනා ඩොලර් 8ක් හරි 7ක් හරි මට මතක ඊළඟට තියෙනවා මේක මම ඕඩර් කරේ මගේ බර්ත්ඩේ එකට මේක මෙහෙම යන ටියුබ් টොප් එකක් මේක මේ විදිහට ටියුබ් টොප් එකක් ඊට පස්සේ මේක අපිට බෙල්ලෙන් තියෙන මෙන්න මේ වගේ ලස්සන රෝස මලක් මේ විදිහට මෙන්න මෙහෙම බෙල්ලට එන්නේ මේක බෙල්ලෙන් දාන්න තියෙන මෙහෙම දාන්න තියෙන්නේ ඕඩර් කරේ මගේ බර්ත්ඩේ එකට ඉතින් මේ හැම එකටම මට ටැක්ස් එක වුණා රුපියල් ලොකු පැකේජ් එකට 3400ක් පැකේජ් එකට. ඔව් ඒකට 3400යි. ඊට පස්සේ පොඩි පැකේජ් එකට කිසිම ටැක්ස් එකක් ඇඩ් උනේ නැහැ. ඒකට උනේ ඩෙලිවරි චාර්ජ් ඇඩ් උනේ නැහැ. මොකද මම පළවෙනි පැකේජ් එක ගන්නකොට මගේ තිබුණා පොයින්ට්ස් වගේක් එකතු වෙලා. ඉතින් ඒ පොයින්ට්ස් 6 ගාණක් තිබුණා. ඉතින් එතකොට ඩොලර් 6 ගාණක් එතනින් අයින් වෙනවා. එතකොට ඩෙලිවරි චාර්ජ් එකක් ඇඩ් උනේත් නැහැ. මේකට මේ
පොඩි පැකේජ් එකකට මට ටැක්ස් එකක් ඇඩ් උනේ නැහැ ඉතින්. ඉතින් ඒ ටික තමයි ඇඳුම් තියෙන්නේ. ඔය ටික කලුත් මම ෂීන් එකෙන් ඕඩර් කරලා තියෙනවා. ඉතින් ඒ ඇඳුම් මම දැන් ඇඳලා ඉවරයි. ඉතින් ඒ නිසා වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් ඉස්සරහට මම ඕඩර් කරන ඇඳුම් ඒ වගේ sizes ඒ වගේ fit on එක මම වීඩියෝස් අරගෙන එනවා ඔයගොල්ලන්ට. ඉතින් අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න, subscribe කරන්න. ගිහින් නම් bye. Thank you for watching.